හායි යාළුවනේ. අද අපි විද්‍යුත් චුම්බකයක් හදමුද? එහෙම නැත්නම් මේ කාන්දමක්. මේ තියෙන්නේ මොකද්ද? බැටරියක්. හරිද? මේක හොඳට charge වෙලා තියෙන බැටරියක් වෙන්නත් ඕනේ. තව මේ පරණ සෙල්ලම් බඩු වල මෝටරයක්, යකඩ ඇණයක්. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ. අපි එහෙනම් මේක හදන්න පටන් ගමුද? ඉස්සෙල්ලාම මේ යකඩ ඇණයෙන් මේ මෝටරේ මෙහෙම ගලව ගන්න ඕනේ. ගලවගෙන මේක මෙන්න මෙතන මේක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේක අපි මේ විදිහට ගමු. ඊට පස්සේ මේකත් අපි කඩා ගන්න ඕනේ. ඒකට අපි මේ අප්පාවිතා කරලා මේක පෙන්න මෙහෙම කඩා ගමු. ඔන්නේ කඩා ගත්තා. දැන් අපිට මේක ගලව ගන්න තමයි තියෙන්නේ. ගලවගන්න. ඊට මේ කම්බිය මෙහෙම අපි දිග අරගමු. හැබැයි මේ කම්බිය හැකිලෙන්නේ නැතුව දිග අරගන්න ඕනේ. නැත්තම් මේක අපිට අමාරු වෙනවා. ඊට අපි ගලවගමු. අන්තිම ටික වගේ අපි යන්නේ. මේ කම්බිය කඩා ගත්තා. දැන් මේ ඇනේ තියෙන්නේ. මේ ඇනේ මෙන්න මේ කම්බිය පොඩ්ඩක් උඩට තියලා මේක මෙන්න මෙහෙම ඔතන්න ගමු. ඉතින් මෙන්න මෙහෙම එක තැනක පොඩ්ඩක් ඔතාගෙන ඊපස්සේ මේක ටිකෙන් ටික මෙහෙම වටේට ගිහිල්ලා ආයෙත් මෙතනින් පොඩ්ඩක් මෙහෙම ඔතාගෙන ආයෙත් මෙහෙම ගිහිල්ලා මේක ඉවර වෙනකම් මෙහෙම ඔතාගමු පැටලෙන්නේ නැතුව. ටිකක් වැඩිපුර ඔතා ගන්නකොට මේකේ කාන්දම් බලය ටික ටික වැඩි වෙනවා. එහෙනම් අපි ගොඩක් ඔතා ගමු. මම අන්තිමට යන්නේ මේ ටිකත් ඔතා ගමු. මම කම්බි ඉවර වුණා දැන්. දැන් අපි මේකට චූටි ටේප් කෑල්ලක් ගහගමු. නැත්නම් මේක පැටලෙන්න බලනවා. යාළුවනේ තව චූටි වැඩක් තියෙනවා. මේ අග්ගිසි දෙක තියෙන්නේ. මේ අග්ගිසි දෙක පොඩ්ඩක් පුච්ච ගන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක් පැත්තේ තියලා කිනි පෙට්ටිය අරන් කිනි කුරක් ගහගන්න. ගහගත්තා. ඊට පස්සේ මෙන්න මේ අග්ගිසි දෙක පොඩ්ඩක් පුච්ච ගන්න ඕනේ. යාළුවනේ දැන් මම පෙට්ටුක් මේ බැටරිය තියෙන්නේ. මේ බැටරියට මේ අග්ගිසි දෙක සම්බන්ධ කරගන්න ඕනේ. අපි මේ දෙක සම්බන්ධ කරගන්නේ. යාළුවනේ අපි මේ දෙක ගමන දැන් කාන්දම හදලා ඉවරයි. දැන් අපි මේක චෙක් කරලා බලමු. මේකත් තලනවා. වව් ඒ ඔක්කොම ඇලෙනවා. ඊට පස්සේ අපි මේ ටික ලොකු වෙනවා බලමු. ඒකත් ඇලෙනවා. අද අපේ කාන්දම හදලා ඉවරයි. බයි. මම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ්